උබ්බරී කියලා බොහෝම ලස්සන මේ කාන්තාව රජතුමාගේ බිසව. ඇය බොහෝම ලස්සනයි. ඉටි රූපයක් වගේ. රජතුමාට වැඩිය උබ්බරීගේ රූපයට පෙම්බෙන්දා. හරීම ආදරේ. ඇයි ලස්සනයි. ඉටි රූපයක් වගේ. අගමෙහෙසිය. හදිස්සියේම මරණයට පත් වුණා. දැන් අස්සක රජතුමාට පුදුම දුකක්. ඇයි ආදරය කරා. අවබෝධයෙන් ලං වුණා නෙමෙයි. අවබෝධයෙන් ආදරය කරා නෙමෙයි. ඇගේ ලස්සනටම ආදරය කරේ. ඒ නිසා මැරිච්ච වේදනාව අස්සක රජතුමාට දරා ගන්න බැරි වුණා. මේ කුණු වෙලා යන මල මිනිය විසිකරන්න පුච්චන්න ආදාහනය කරන්න කැමති වුණේ නැහැ. යම් උපක්‍රම යොදලා මේක තියාගත්තා. බෙහෙත් දාලා දැන් මලමිනිය දිහා බල රජතුමා අඬනවා, ශෝක කරනවා. එදා අපේ මහා බෝසතාණන් වහන්සේ මේ සිද්ධිය දැක්කා. රාජ්‍ය පාළු වෙනවා. රාජ්‍ය දියුණු වෙච්ච රාජ්‍ය දැන් ටික ටික අභාවයටපත් වෙනවා. රජා වැටුනොත් ඒ රාජ්‍යය වැටුනොත් ජනතාව අපහසුතාවයටපත් වෙනවා. ඒ නිසා මේ උයන් පාලකයෙක්ගෙන් අපේ බෝසතාණන් වහන්සේ විමසුවා. මේ අස්සක රජතුමා එහෙම නැත්තම් රාජ්‍යයේ රජතුමා හඬමින් වැළපෙමින් ශෝක කරමින් කාලය ගෙවන්නේ ඇයි කියලා. ඒ වෙලාවේ කියා පෑවා අස්සක රජතුමාගේ අගමෙහෙසිය මරණයට පත් වුණා. ඒ දුක උහුල ගන්න බැරුව රජතුමා හඬමින් වැළපෙනවා. රජතුමාට ගිහිල්ලා කියන්න මේ නැති වෙච්ච මැරිච්ච ඇයව ගෙන්නලා දෙන්නද? ඒ කවුද කැමති? කවුද අකමැති? රජතුමත් ඒකට කැමති වෙලා ආවා. අපේ මහා බෝසතාණන් වහන්සේට උන්වහන්සේගේ එර්දිය පාවිච්චි කරලා අර ගොම කුරුමිනී දේවිත් එක්ක එතෙන්ට ගෙන්නුවා. අදටත් අපි දකිනවා ගොම කුරුමිනියෝ ගොම ගොඩක් රෝල් කරගෙන ඒගොල්ලෝ යනවා. දැන් මේ උබ්බරී දේවිය ඉපදිලා ඉන්නේ ගොම කුමාරිකාවක් වෙලා. ගොම කුරුමිනියත් එක්ක අර ගොම ටිකක් රෝල් කරගෙන යනවා. අපේ මහා බෝසතාණන් වහන්සේ ඒ බව දැකලා රජතුමාවත් ගෙන්නලා කියා පෑවා ඔබගේ අගමෙහෙසිය උබ්බරී දැන් ගොම කුමාරිකාවක්. මං කතා කරලා අහන්නද කියලා. අන්න ඒ වෙලාවේ උන්වහන්සේ මේ ගොම කුරුමිනි දේවියගෙන් අහනවා ඔබගේ ස්වාමී පුරුෂයා අස්සක රජතුමා ඔබ නිසා හඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. නමුත් කුරුමිනිය කීවේ ඒ රජතුමා මගේ ස්වාමී පුරුෂයා නෙවෙයි. දැන් මගේ ස්වාමී පුරුෂයා මේ ගොම කුමාරයා. දැන් නම් මේ රජතුමාගේ යටිපතුල් පළලා ඒන ලේ වලින් ගොම කුමාරයාගේ පා දෙකවත් සෝදන්න තරම් සුදුසු නැහැ.
දැන් බලන්න එහෙම කියනකොට රජතුමාට කලකිරුණා. රජතුමා ඒ අත්හැරලා දාලා නැවතත් රාජ්‍ය කරා. නමුත් අපි අදටත් මේ මොහොතේ අපි යථාර්ථයේ තේරුම් ගන්න නැති නිසා අපි ආදරය කරපු කෙනා, අපේ දරුවා, අපේ ඥාතියා මැරිච්ච ශෝකේ නිසා අපි කොයි තරම් හඬා වැළපෙනවද, දුක් වෙනවද? හරියට අර අස්සක රජතුමා වගේ අපි බොහෝ කාලයක් අඬනවා, වැළපෙනවා, ජීවිතේ විඳවනවා. ඔලෝස්සලා බලනකොට අපේ හොඳම කාලේ, ජීවිතේ තේරුම් ගන්න පුළුවන් හොඳම කාලේ ගෙවිලා ගිහිල්ලා. ඊට පස්සේ අපි පසුතැවෙනවා. අනේ මේ බණ ටික තරුණ කාලේ ඇහුණනම්, පුළුවන් කාලේ ඇහුණනම් මම කොයි තරම් ධර්මයේ තුල හැසිරෙනවද? අන්නේ නිසා හැම මොහොතේදීම ධර්ම ශ්‍රවණය කිරීම බොහෝම වටිනවා. මැරෙන්නට කලින් බණපදයක් අහලා මැරෙන එක අපි ලැබපු තවත් හොඳ අවස්ථාවක්.